දැන් බලමු E9 වීසා එකෙන් කොරියාවට ගියොත් ඕගොල්ලන්ට ලැබෙන වරප්‍රසාද මොනවද? පඩිය කොහොමද? අපි මධ්‍යස්ථ තැනක ඉඳගෙන කතා කරමු. අඩු වැඩි වෙන්න පුළුවන් OT කරන විදිය, නිමාඩු දවස්වල වැඩ කරන විදියත් එක්ක. හැබැයි ඉස්සලාම කොරියාවට E9 exam එක ලියලා, topic exam එක EPS topic exam එක ලියලා ඕගොල්ලෝ කොරියාවට E9 වීසා එකෙන් යන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වීඩියෝ එක ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මොකද ඔයගොල්ලන්ට සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕනේ කොරියාවට යන්නේ ඇයි? අපිට මොනවද එහෙදි ලැබෙන වරප්‍රසාද? අපිට පඩියෙන් කොච්චරක් ඉතුරු කරන්න පුළුවන්ද? මොන වගේ වියදමක් යයිද කියන අදහස ගන්න. ඉතින් අපි මුලින් ඉඳලා එකින් එක බලමු. මේ මගේ channel එක බලන YouTube channel එක බලන ළමයි හැමෝම දන්නවා කොරියාවට යනවා නම් E9 වීසා එකෙන් exam එකක් තියෙනවා. ඒ exam එක තියෙන process එක මොකක්ද කියලා මේ channel එකේ අපි කතාත් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන මම මෙතන වැඩිදුර පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒ ගැන දන්න අය තමයි මෙතන ඉඳගෙන ඉන්නේ සහ මේ channel එක දැන් බලාගෙන ඉන්නේ. ඒ හැමෝටම මම ඒ process එක ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයාලා කොරියාවට E9 වීසා එකෙන් ගියොත් ඔයගොල්ලන්ට ලැබෙන දේවල් මොනවද කියලා විතරයි මම මෙතන පුංචි වීඩියෝ එකකින් පැහැදිලි කරන්න ඉතින් skip කරන්න නැතුව බලන්න කියලා හැමෝටම යෝජනා කරනවා. අංක 1 තමයි ඔයගොල්ලෝ වෙබ් එකට වැටෙනවා. වෙබ් එක එක්සෑම් එකේ වෙබ් එකට වැටුණාට පස්සේ ඔයගොල්ලන්ට ඇග්‍රීමන්ට් එකක් එනවා. මේ වගේ රෝස් පාට කොලයක් එනවා. මේ ඇග්‍රීමන්ට් එකට තමයි ඔයගොල්ලෝ කොරියාවට යන්නේ. මේ ඇග්‍රීමන්ට් එක ඇතුලේ තියෙනවා ඔයගොල්ලොන්ට කෑම බීම දෙනවද නැද්ද? නවාතැන් පහසුකම් දෙනවද නැද්ද? ඔයගොල්ලොන්ගේ බේසික් එක කොහොමද කියලා. ඉතින් බේසික් එක ගැන කතා කරොත් 2018 මම 5 වෙනි මාසේ තමයි ඇග්‍රීමන්ට් එක සයින් කරේ. මට මාන්වොන් 157ක බේසික් එකක් තමයි තිබුණේ. මානමක් කියන්නේ කොරියන් වොන් 10000ක් මේ කොලයක්. මේ කොල 157යි දශම ගානක තමයි මට බේසික් එක තිබුණේ කොරියාවට යනකොට මම 2018 දී. ඉතින් දැන් බේසික් එක තියෙනවා කොරියාවට යන ළමෙක්ට ඔය වගේ ඇග්‍රීමන්ට් එකක් එනකොට ඒගොල්ලන්ගේ ඇග්‍රීමන්ට් බේසික් එක තියෙනවා මාන්වොන් 215ක් 2026 වෙනකොට. ඉතින් ලොකු ගානක අවුරුද්දක් ගානේ අපේ ලංකාවේ වගේ නෙමෙයි රජයෙන් බේසික් එක වැඩි කරනකොට ඉතින් හැමෝටම බේසික් එකේ විදියට වැඩි වෙනවා හැම ආයතනයකම වගේ. එතකොට ඔයගොල්ලෝ දැන් හොඳටම දන්නවා එක්සෑම් එක ලියලා ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා කොරියාවට යන්න කලින් මට මේ වගේ බේසික් එකක් හම්බ වෙනවා කියලා. ඒක ලංකාවේ විදේශ සේවා නියුක්තිකාරයන් සින්දගෙනම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් යන්න කලින්. එතකොට පැහැදිලිව මාන් 215ක බේසික් එකක් හම්බ වෙනවා. මාන් 215ක් කියන්නේ මන් දල වශයෙන් මානමක් මේක දැන් මේ මානම ඩොලර් රේට් එකත් එක්ක එහාම යනවා. මානමක් කියන්නේ කොරියන් වොන් 10000. මේ කොලයක් සාමාන්‍යයෙන් රුපියල් 2000 2200 2150 2500 ඔහොම රේට් වල යනවා. අපි දල වශයෙන් මේක රුපියල් 2000 කියලා ගමු. අද රේට් එක ගත්තොත් 2180ක් වගේ වෙනවා මේ කොලය. හරිද? අපි දල වශයෙන් රුපියල් 2000ක් කියලා ගත්තොත් මේ කොලය. මාන් 215ක බේසික් එකක් ඕගොල්ලන්ට හම්බෙනවා. මාන් 215ක් කියන්නේ 2000න් වැඩි කරලා බලපුවාම 215 කීයද? 430000ක් හම්බ වෙනවා. රුපියල් 430000ක බේසික් එකක් තියෙනවා කොරියාවට යන ඕගොල්ලන්ට. එතකොට ඊට අමතරව බේසික් එකට අමතරව OT ඊට පස්සේ සෙනසුරාදා වැඩ කරපුවම හම්බෙන ඒවා රාත්‍රී කාල වැඩ කරපුවම නයිට් එනවුස් එක ඒ වගේ දේවල් ගැන කතා කරොත් ලොකු සැලරි එකට යන්න පුළුවන්. මම අර හීනම වන්න කැමති නෑ. ලැබෙන නොලැබෙන සීමාවක ඉන්න ඕනේ නේ හැමෝම. ඒ කියන්නේ බේසික් එක විතරක් හම්බෙන්න පුළුවන් කෙනෙකුත් ඉන්න ඉඩ තියෙනවා කොරියාවට යනකොට. එහෙම නෑම කියන්න බෑනේ. 8-5 වැඩ කරලා ඉවරලා සතිය දවස් 5 විතරක් වැඩ කරොත් ඔයාලට බේසික් එක විතරක් හම්බෙන්න ඉඩ තියෙනවා. තේරෙනවද? එතකොට ඒ නිසා අපි ගන්න පුළුවන් අඩුම එක තමයි දැනගෙන යන්න. ඒකෙනුත් ඔයාගේ පුංචි මුදලක් හැවෙනවා අර්ථසාධක අරමුදලට. ඊට පස්සේ ඔයාගේ වෛද්‍ය රක්ෂණාවරණයට. අර්ථසාධක අරමුදල ගැන ඔහොමම කතා කරමු බේසික් එක ගැන කතා කරමු නිසා. හරිද? එතකොට අර්ථසාධක අරමුදල මේ තියෙදි මම අවුරුදු 7කට ගත්තු අර්ථසාධක අරමුදල මාන්වොන් 2392ක් තියෙනවා. මාන්වොන්. හරිද? මාන් 2392ක් මම ඒ දවස්වල ගෙන ආපු ඩොලර් රේට් එකත් එක්ක බලපුවම ඩොලර් 15000 ගණක් වගේ තිබුණා. මාස 77කට කැපිච් එකත් එක්ක එහෙ කම්පැනිෙන් දාන එකත් එක්ක අර්ථසාධක අරමුදල. Y9 වීසාකට කොරියාවට ගියාට පස්සේ අර්ථසාධක අරමුදල කියලා එකක් හම්බ වෙනවා. හරිද? හැම රටකම හම්බ වෙනවද නැද්ද මම දන්නේ නැහැ. මම කොරියාව ගැන තමයි මෙතන කතා කරන්නේ. කොරියාවේදී ජොබ් වීසාකට E9 වීසා එක හරහා ගියාම ඔයාලට ජොබ් එකක් කරන්න E9 වීසාවෙන් කොරියාවට යන කෙනෙක්ට ඔයා වැඩ කරලා කොරියාවෙන් එන්න වෙන දවසට කොරියාවේ සියලු ඩීකීවිඩි අත්සන් කරලා මම කොරියාවේ සේවය කරලා අවසන් කරා කියලා සහතික කරලා එයාපෝට් එකෙන් පිටත් වෙනකොට ඔයාට මෙහි බැංකු පොතට වැටෙන්න හදන්නත් පුළුවන්. ඒක එයාපෝට් එකෙන් අතට ගන්නත් පුළුවන්. දැන් මම ඩොලර් 15000 ගණක් ගත්තා. මේ බැංකු එයාපෝට් එකේ. ඒ වගේ ඔයගොල්ලන්ටත් ගන්න පුළුවන්. හරිද? එතකොට ඒ වගේ මුදලක් ගන්න පුළුවන්. ඔයා 7-5ක්වත් ඉතුරු කරන්නේ නැතුව කොරියාවේ ගිහිල්ලා අවුරුදු ගාණක් රස්සාවක් කරලා එනකොට දැන් මම 7කට ඔය 7ක් කියන්නේ මම වැකේෂන් ආපුවා වැඩ කරපු නැති මාසවල කැපෙන්නේ නෑ මගේ. එතකොට එහෙම කරපුවාම අවුරුදු 6ක් වගේ බලන්න පුළුවන් මට එකතු. ඩොලර් 15000 ගණක් වගේ තිබ්බ 148යි ගණක් වගේ. ඒ වෙලාවේ රේට් එකත් එක්ක මට
හම්බුණා දල වශයෙන්. හරිද? එතකොට ඊට අමතරව ඔය එක දීමනාවක් හම්බෙන. දැන් අර මාසෙට හම්බෙන අර මං කිව්ව ලක්ෂ 4.5 පඩියට අමතරව මේ හම්බෙන එක. ඊට පස්සේ ඔයගොල්ලෝ එක ආයතනයක ඔය ඇග්‍රීමන්ට් එකේ උක් කම්පැනිම කියලා හිතන්න. ඒ කම්පැනි එකේ මාස 12ක් වැඩ කරපුවාම මේක තෙජිකම් එක කියලා කියන්නේ අනිවාර්ය දීමනාවක් කියලා ඔයගොල්ලෝ හිතාගන්න. ඒක නීත්‍යානුකූලව දිය යුතුයි. කම්පැනි අයිතිකාරයා කැමැත්තෙන් දෙන්න ඕනේ. අකමැති නම් දෙන්න බෑ. එහෙම එකක් නෙමෙයි. අනිවාර්යෙන් නීතියක් ඒකක් දිය යුතුයි. මාස 12ක් වැඩ කරපුවාම බේසික් එකක් නෙමෙයි. දැන් බේසික් එක 4.30 නේ මං කිව්වේ. එතකොට ෆුල් පඩියක් මාස 12ක් වැඩ කරපුවාම ඔයාට ෆුල් පඩියක් දෙන්න ඕනේ. ඔයාට සම්පූර්ණ පඩියක් දෙන්න ඕනේ කම්පැනි එක අවුරුද්දකට. ඔයා යනකොට දැන් 4,30,000 නම් ඔයාගේ ෆුල් පඩිය. ඊට පස්සේ ඔයා මාස 12ක් වැඩ කරුවාම ඔයා සමහරට සාමාන්‍ය එක හදන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ගැන මම මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. තෙජිකම් එක හදන විදිය ගැන. ඒක අවසාන දින 90 අරගෙන එහෙම හදන විදියක් තියෙනවා. ඔයගොල්ලන් සරලව මම තේරුම් ගන්න කියලා. මාස 12ක් වැඩ කරපුවම ඔයගොල්ලන්ට ෆුල් පඩියක් කම්පැනියෙන් අනිවාර්යෙන් දිය යුතුයි. එක මාස 12කට. අපි මෙහෙම උදාහරණයක් ගමු. ඔයා යනකොට 4,30,000 කියන්න පඩිය. ඔයා අවුරුදු 5ක් වැඩ කරලා කොරියාවේ ඒ කම්පැනියෙන් අයින් වුණා කියන්නේ. අයින් වෙනකොට ඔයාගේ පඩිය 4,30,000 ලක්ෂ 5 වෙනා 5 වුණා කියන්නකෝ. මම මේ බේසික් එකෙන් විතරක් කතා කරන්නේ. ලක්ෂ 5 වුණත් ඔය අවුරුදු 5ක් වැඩ කරනවා. ඔයා යද්දි තිබ්බ පඩිය 4,30,000 කියලා ඒගොල්ලෝ. ඒකෙන් එකකුයි ඊළඟ අවුරුද්දේ පඩිය 4,50,000 නම් ඒකෙන් එකකුයි එහෙම නෙමෙයි. ඔයාගේ අවසාන අවුරුද්දේ අවසාන මාස තුනේ වැඩ කරනකොට පඩියන විදිහක් තියෙනවනේ. ඒකට අන්තිම මාස තුනේ වගේ ඔයාට පඩිය ආව කියනකොට ලක්ෂ 5 ගානේ වගේ. අන්න ඒ රේට් එකෙන් තමයි ඔයා අයින් වෙන කාල සීමාවෙදී ඔයාගේ කම්පැනියෙන් ඔයාට හම්බෙන ෆුල් පඩිය. කියනවා OT වැඩිපුර කරලා නයිට් වැඩිපුර කරලා ඔයාට ආවත් ලක්ෂ 10ක විතර පඩියක්. ඔයා අවුරුදු 5ක් ඒ කම්පැනි වැඩ කරා නම් ඔයාට ලක්ෂ 10ව 5ක් දෙනවා අයින් වෙනකොට. ඔයා යද්දි 4,30,000 බේසික් එකක් ගත්තට ඔයා අයින් වෙනකොට ඔයාගේ පඩිය ෆුල් පඩිය ලක්ෂ 10ක් වෙලා තිබුණොත් අවුරුදු 5කට පස්සේ ඔයාට ලක්ෂ 10ව 5ක් දෙනවා. තේරුණාද? එතකොට ඔයාට ඒක වෙනස් කරගන්න පුළුවන් වැඩ කරන විදිය, ඔයාගේ දක්ෂතාවය අනුව, ඔයාට OT හම්බෙන විදිය අනුව. ඉතින් රැය වැඩ කරන විදිය අනුව ඒක වැඩි වෙන්න පුළුවන්. ඒක ලක්ෂ 10ව 5ක් වුණත් ඔයාට ගන්න පුළුවන්. අඩුම යාට දැන් කොරියාවට යන කෙනෙක් නම් අඩුම ලක්ෂ 5ව 5ක්වත් අරන් එන්න පුළුවන් අවුරුදු 5ක් වැඩ කරොත්. තේරෙනවද? බේසික් එකේ අඩුම ඒ ගානවත් සෙට් වෙනවා ඔයගොල්ලෝ අවුරුදු 5ක් වැඩ කරනකොට මෙතනින් ඉස්සරහට. එතකොට ලක්ෂ 5ව 5ක් ගත්තත් ඔයගොල්ලෝ නිකන් දල වශයෙන් හිතලා බලන්න අවුරුදු 5ක් වැඩ කරත් ලක්ෂ 25ක් නිකන් දෙනවා කම්පැනියෙන් අයින් වෙනකොට. නිකම්ම ඔයාට හම්බ වෙනවා. ඒ කියන්නේ නිකම්ම දෙනවා කිව්වම ඔයා අර වැඩ කරන මේ එකක් මාස 12 වැඩ කරනවා වෙනුවට ඒක ලැබෙන්නේ. එතකොට අවුරුදු 5ක් වැඩ කරොත් එතන ලක්ෂ 25ක් හම්බ වෙනවා. මේ අඩුම එකෙන් කිව්වේ කියන්නේ දැන් මගේ පේ ෂීට් අනම් මනම් පෙන්නලා කිව්වොත් එහෙම ලොකු ගාණක් සෙට් වෙනවා මේ. මේකේ තියෙන්නේ මම පඩි ගත්තු හැටි මේ මාසෙට. පේනවද? ලොකු ගණන් වලින් පඩි අරන් තිනවා. එතකොට මට හම්බෙන්නේ ලොකු ගණන් වලින් මම ඒව ගැන වැඩි කතා කරන්න කැමති නෑ. මොකද හැමෝටම මේක හම්බෙන්නේ නැති නිසා. ඒකට ලොකු කැපකිරීමක් ලොකු මහන්සියක් වෙන්න ඕනේ වගේ තැනකට යන්න සහ ඒ වගේ තැන් වල වැඩ කරන්න. සෑහෙන කට්ටක් කන්න ඕනේ වගේ ලොකු පඩි වලට යනවා නේ. කට්ටක් සාමාන්‍යයෙන් තියෙන හැම ජොබ් එකකම ලොකු පඩි වලට යනවා නම් මහන්සි බලන්න නැතුව සෑහෙන කටු කන්න වෙනවා. ඉතින් ඒ පැත්ත ගැන Taman තේරුම් අරන් යන්න ඕනේ. ලොකු පඩි වලට යනවා නම් භාෂාවත් හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ වගේ පඩියකට පැන ගන්නවා නම්. එතකොට හොඳට ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ පැත්ත සාමාන්‍යයෙන් ලක්ෂ මම අරන් දිනවා ලක්ෂ 10 12 11මාර 9මාර කොහොමත් ඔය අන්තිම වැඩ කරපු කම්පැනි මම ලක්ෂ 9න් උඩ වගේ පඩි අරන් තියනවා දිගට. හරිද? එතකොට හිතා ගන්නකො බේසික් එක අර විදිහට හම්බෙනවා. එතකොට ෆුල් පඩි වලින් ඔයා වැඩ කරන අවුරුදු ගානට අවුරුදු 5ක් වැඩ කරොත් 5ක් අවුරුදු 10ක් කොරියා වැඩ කරොත් ෆුල් පඩි වලින් 10ක්. අන්න ඒ විදිහට හම්බෙනවා. ඔයා අවුරුදු 10කට පස්සේ අයින් වෙනකොට අවසාන අවුරුද්දේ තියෙන ෆුල් පඩිය හැටියට තමයි ඔයාට හම්බෙන්නේ. 4,30,000 ටිකට ඔයා අයින් වෙන කාලෙක ලක්ෂ 15 වුණොත් එහෙම යගේ ෆුල් පඩිය ලක්ෂ 15න් 10ක් හම්බෙනවා. තේරුණාද? ඒ වගේ හොඳ ඉතුරුවක් කරගෙන එන්න පුළුවන් පඩියට අමතරව වෙනම තෙජිකම් එක සහ කුක්මින් එක. ඒ කියන්නේ අර අර්ථසාධක අරමුදල සහ අර හම්බෙනවා වගේ අනිවාර්ය දීමනාව. ඔය දෙක. ඊට අමතරව පඩියට සාපේක්ෂව වියදම ගැන මම මේ වීඩියෝ එකේ වැඩි කතා කරන්න කැමති නෑ. මගේ channel එකේ දාලා තිනවා කොරියාවේ ජීවන වියදම කියලා. මම තනියම ඉන්නකොට කොච්චරක් වියදම යනවද කියන වීඩියෝ එකක්. ඒ වගේම අපි මම වයිෆ් ගෙන්නගෙන E7 වීසා එකට මාරුණා ෆැමිලි එකක් විදිහට වියදම යන්නේ කොහොමද කියලා බලන්න වීඩියෝ එකක්. ඒකත් දාලා තිනවා. ඒ වීඩියෝ දෙක බැලුවා නම් ඔයගොල්ලන්ට ජීවන වියදම ගැන තේරුම් ගන්න පුළුවන්. ඉතින් නවාතැන් පහසුකම් ගැන ඒවට යන වියදම් ගැන කිව්වොත් එහෙම දැන් මේ ඇග්‍රීමන්ට් එකට සාපේක්ෂව නම් 7 5ක්වත් නවාතැන් පහසුකම් ලයිට් බිල් ගෑස් බිල් මොකවත් නැහැ. ඒකට 97
6-7කට වැඩියම මම 100% කියන්න කැමති නෑ හම්බෙන්නේ නැති අය ඉන්නවා කියන්නේ පොඩි ගාණක් කපා ගන්න කම්පැනි තියෙනවා ඒ නිසා නැත්තම් බහුතරයට ඔයගොල්ලෝගේ පාඩිය සම්පූර්ණ අතර ගන්න පුළුවන් අර මේ වෛද්‍ය රක්ෂණයට කැපෙන චූටි මාන 4-5ක් ඔය වගේ පොඩි පොඩි ගණන් ටික අතහැරියට පස්සේ ඔයගොල්ලන්ට හොඳ පඩියක් අතර ගන්න පුළුවන් හරිද ඉතින් හොඳ ගාණක් ඉතුරු කරගන්න පුළුවන් මේ වැඩේ කරන අයට මොටිවේෂන් එකක් දෙන්න සහ මේ කොරියන් වැඩේ ගැන දන්නේ නැති පිරිසක් ඉන්නවා. දැන් මම ඊතරම කොරියන් එක්සෑම් එක ලියන්නේ සහෝදරයෙක්, යාළුවෙක්, නෑදෑයෙක්, ගමේ කෙනෙක් කවුරු හරි දන්න කෙනෙක් කොරියාවේ ඉන්නවනම් විතරයි. මේ කොරියාවේ පඩි හම්බෙන්නේ කොහොමද, ඉතුරු කරන්න පුළුවන් කොහොමද, කොච්චරක් හම්බ කරන්න පුළුවන්ද කියලා සරල විදිහට කියලා දෙන කවුරුවත් නැහැ. කෑලි කෑලි තියෙනවා. තෙජිකම් හම්බෙනවා, කුක්මින් හම්බෙනවා කියලා සම්පූර්ණ ෆුල් පැකේජ් එකක් ගැන පැහැදිලි කරපු කවුරුත් නැති නිසා තමයි මම මේක පොඩ්ඩක් පැහැදිලි කරලා වීඩියෝ එකක් දාන්න තීරණය කළේ. කොරියාව ගැන තරම් දැන් ලෝකේ රට වලට අපේ කට්ටිය රස්සාවල කරන්න යනවා තරඟකාරී විදියට. ඉතින් මේ වීඩියෝ එක බලන කෙනෙක් අනිවාර්යයෙන්ම E9 වීසාවකට කොරියාවට යන විදිහ ගැන මම වීඩියෝ එකක් දාලා තිනවා. ඒක බලන්න. මොකද කොරියාවට යන ප්‍රොසෙස් එකේදී E9 වීසාවකින් ඔයාලට යන වියදම ඔයාලට වියදමක් නැහැ ඇත්තටම කිව්වොත්. එහෙම අනිත් රටවලට යන්න වියදම් කරන වියදම් කිරිල්ලත් එක්ක බැලුවොත් එහෙම ඔයාලට වියදමක් නැහැ. ඉන්න තැනක් නැති හරියට ජොබ් එකක් නැති කොල්ලෙට්ට යන්න පුළුවන් රටක්. තමන්ගේ අතේ 7-5ක් නැතුව යන්න පුළුවන් රටක් තමයි කොරියාව කියන්නේ. අතේ 7-5ක් නැතුව එයාට ඉගෙන ගන්න මහන්සිලා එක්සෑම් එක කොට දාගත්තොත් මෙතනින් එහාට යන්න ඕනේ ස්ටෙප් එකට දෙනවා. ඒ ෆ්ලයිට් ටිකට් එක දාගන්න විදේශයක ඉන්න ඕනේ නැද්ද දෙනවා. ඒවා ගැන මම පැහැදිලි කරලා වීඩියෝ දාලා තියෙනවා. ඒවා බලන්න. බලලා තේරුම් අරන් අමාරුවෙන් ගේමක් ගහන්න හදන කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවනම් try කරලා බලන්න. කොරියන් E9 වීසාවකට කොරියාවට ගිහිල්ලා බලන්න. ආසහිතේ ජීවිතේ කොට දාගන්න පුළුවන් ඕගොල්ලන්ට. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.